වසුදා උදෑසන නීත්‍රා අවදි වූයේ දැඩි හිසරදයකිනි. ඇය සඳුන්ගේ නිවසේ ආරක්ෂිතව සිටියද රාත්‍රියේ සිදු වූ සිද්ධිය ඇයගේ සිතින් ඉවත් වූයේ නැත. නිලු ඇයට උණුසුම් තේ කෝප්පයක් සමග උදෑසන ආහාරය පිළියෙල කර දුන්නාය. සුදු නංගි, ඔයා බය වෙන්න එපා. සඳුන තාත්තයි දැන් පොලිසියට ගියා පැමිණිල්ලක් දාන්නයි කියලා. ඔයා බත් ටික කාලා බෙහෙත් ටික බොන්නකෝ. හිසේ කැක්කුම අඩු නොවුනොත් හවසට යමු බෙහෙත් ටිකක් ගන්න. නිලු සිනහමුසු මුහුණින් පැවසුවාය. නීත්‍රා කිසිවක් කීවේ නැත. ඇයට මේ සිදුවීම පොලිසියට වාර්තා කිරීමට අවශ්‍ය නොවූවේය. ඒ පෙර දින රාත්‍රියේ දිලාන් කිහිප වරක්ම කියූ දේ නිසාවෙනි. පොලිසියට කතා කරන්න එපා, එයාලා පොලිසියෙන් නෙමෙයි. දිලාන් පැවසූ එම වදන් සිහිවෙත්ම ඇයට දැනෙනුයේ ඇය නොදන්නා යමක් ඇති බවකි. ඇය පෙර දින රාත්‍රියේ සිදු වූ සත්‍ය සිදුවීම කිසිවෙකුටත් නොපවසා සිටියේ දිලාන් කිසියම් හෝ මොහොතක නැවත ඇයව සොයා පැමිණෙනු ඇතේ විශ්වාසයෙනි. උදෑසන 10ට පමණ සඳුන් සහ සෝමදාස සමග පොලිස් නිලධාරීන් දෙදෙනෙකුත් නීත්‍රාගේ නිවස පරීක්ෂා කිරීමට පැමිණියහ. සුදු නංගි මේ මහත්තුරු දෙන්න ආවේ ඔයාගෙන් කට උත්තරයක් ගන්න කියලා. කියන්නකෝ ඊයේ රෑ වෙච්ච සිද්ධිය. නීත්‍රා දෙස බලා සඳුන් එසේ පවසද්දී නීත්‍රාගේ වත අඳුරු වී ගියේ පොලිස් නිලධාරීන් ඇය අසලට පැමිණෙද්දීමය. අනේ මහත්තයෝ නංගිට හොඳටම වුණ. ඊයේ හොඳටම බය වෙලානේ. නීත්‍රාගේ වතේ සිදු වූ වෙනස දුටු නිලු පොලිස් නිලධාරීන් දෙස බලා එසේ පැවසුවේ නීත්‍රාට කාරුණික වන්නේ කරන ඉල්ලීමක් පරිද්දෙනි. නීත්‍රා පොලිස් නිලධාරීන්ට දිලාන් සහ අභිරහස් පණිවිඩකරු ගැන කිසිවක් නොපවසා සිටියේය. ඇය පැවසුවේ මුහුණු ආවරණය කරගත් සොරුන් දෙදෙනෙක් නිවසට ඇතුළු වීමට උත්සාහ කළ බව පමණි. ඒ වෙලාවේ ඔය ළමයා ඇරෙන්න වෙන කවුද ගෙදර හිටියේ? මම විතරයි. මම ගෙදර තනියම ඉන්නේ සර්. වෙන කවුරුත්ම නෑ. පොලිස් නිලධාරියෙකු ඇසූ ප්‍රශ්නයට නීත්‍රා පිළිතුරු දුන්නේ ව්‍යෝලන ස්වරයෙනි. කිහිප වරක්ම පොලිස් නිලධාරීන් නීත්‍රාගෙන් එම ප්‍රශ්නයම ඇසුවද නීත්‍රා තනිව සිටි බව ඒ සෑම වතාවකම පවසා සිටියාය. නමුත් අවසානයේ පොලිස් නිලධාරීන් දෙදෙනා නීත්‍රාගේ නිවස පරීක්ෂා කළේ ඇය කවුරුන් හෝ නිවස තුල සඟවාගෙන සිටිනවාද පරීක්ෂා කරන ආකාරයෙනි. යකෝ පොලිසිය උන් මේගේ චෙක් කරේ අපි හොරු ගානට දාලනේ. පොලිස් නිලධාරීන් දෙදෙනා පිටව යද්දීම නිලු පැවසුවේ කෝපයෙනි. ඒකනේ මමත් මේ කල්පනා කරේ. අපෙන් හොරකම් කරන්න ආව කියලා පැමිණිලි කරාම අපි හොරාවගේ ඇතුලේ හංගන් ඉන්නවා වගේනේ මේ මිනිස්සු හිව්වේ. සඳුන්ද නිලුට එකඟ වෙමින් කීවේය. අන්තිමට කොහොම හරි උනේ වඳින්න ගිය දේවාලේ ඉහි කඩන් වැටිච්ච එක. සෝමදාස සිනාසෙමින් පැවසුවාය. නීත්‍රා සිනාසුනා හැර කිසිවක් පැවසුවේ නැත. අපිලි වෙලවී තිබූ නිවස දෙස මොහොතක් බලා සිටි ඇය අතුපතුගා අස්කිරීමට පටන් ගත්තේ දිලාන් ගැන කල්පනා කරමිනි. දිලාන් පැවසූ පරිදි පොලිසිය ගැන විශ්වාසයක් තැබීමට නොහැකි ඇයට සිතුනේ මේ සිදු වූ සියලු සිදුවීම් ගැන ඇති වූ විශාල කුතුහලයත් සමගය. තව දවස් 2-3ක් අපේ ගෙදරම ඉදිමු සුදු නංගි. සඳුන්ල දොර නම් හදලා ඒ තුන් අයත් ඒ විද නැද්ද කියන්න අපි හරියටම දන්නේ නෑනේ. සියලු වැඩ අවසන් කළ පසු නිලු පැවසුවේ නීත්‍රාටය. අනේ බෑ අක්කේ, හෙට ස්කූල් යන්න ඕන. දැනුත් අම්මලා මැසේජ් දාලා තියෙනවා ටීචර් නැතිව දරුවෝ ස්කූල් එන්න බෑ කියනව කියලා. මිත්‍රා සිනා මුසු මුහුණින් පවසා සිටියාය. ඇත්තෙන්ම එය සැබෑවකි. ප්‍රාථමික පාසල් ගුරුවරියක් වූ නීත්‍රාට කුඩා ළමුන් බොහෝසේ ප්‍රිය කළේය. ඒ ඉතාරුම්මත් කරුණාවන්ත කුඩා ළමුන්ට මවක මෙන් සලකන ගුරුවරියක් වූ නිසාවෙනි.